ඉතා අඩු උණුසුම් මුහුණුවරක් ගනිමින් ඇරඹි මෙවර LPL තරඟාවලියේ පළමු තරඟයේ නිමාව සටහන් වුණේ අලස LPL ප්‍රේක්ෂකයින් හට ඉතා උණුසුම් තරඟ නිමාවක් සටහන් කරමිනුයි මෙවර තරඟාවලියේ පළමු තරඟයේ ඇරඹුණේ ගෝල් කණ්ඩායම හා ජෆ්නා කින් යන කණ්ඩායම් දෙක අතරයි. මෙම තරඟය තුළ පළමුව පන්දුවට පහර දුන් ගෝල් පිටකරුවන් පන්දු වාර 20 තුල කඩලු 6ක් දැවි ප්‍රබල ඉලක්කයක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඒ ලකුණු 213ක් ලබා ගනිමින් වේගවත් ආරම්භයක් ලබා ගනිමින් ගෝල් ආරම්භක පිටකරු සෑම් හාපර් පන්දු 19ක් තුල ලකුණු 40ක් එක් කිරීමට සමත් වුණා. ලසිත් ක්‍රුස් පුල්ලේ රැස් කළේ 1 ලකුණක් පමණයි. චරිත් අසලංක පන්දු 38කදී 4 පහර 7ක් හා 6 පහර 3ක් සමග ලකුණු 65යි. සානාරච්චිගේ ලකුණු 35යි. අවසන් පන්දු 16 තුල දසුන් ශානක සමග බොහොමත් නවස් වේගවත් සම්බන්ධතාවක් ලෙසින් ලකුණු 48ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර පන්දු 9කට මුහුණ දෙමින් දසුන් ශානක 4 පහර 2ක් හා 6 පහර 3ක් සමග නොදෙවි ලකුණු 31ක් හා මොහොමඩ් නවාස් පන්දු 9කට මුහුණ දෙමින් 6 පහර 3ක් සමග ලකුණු 21ක් රැස් කිරීමට සමත් වුණා. එසේම සිව්වන පිතිකරු ලෙසට පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරු මෙහෙදි හසන් හට ලබා ගැනීමට හැකුණේ ලකුණු 10ක් පමණයි. ඔහු තම ජර්සිය ප්ලාස්ටරයක් සහිතව පැනල්ත ක්‍රීඩා කරේ ඔට්ටු ඇල්ලීමේ ප්‍රවර්ධන කරන වෙබ් අඩවිවලට විරෝධ පෑමක් ලෙසටයි. අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹි ජෆ්නා පිතිකරුවන් සියලු දෙනා පන්දු වාර 19 පන්දු 4කදී ලකුණු 177කට දවලමින් ගෝල් කණ්ඩායම ලකුණු 36ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ඒෂන් මාලිංග සුපිරි පන්දු යැවීමක් දියත් කරමින් කඩලු 4ක් ලබාගත් අතර තරගයේ වීරයා ලෙස චරිත් අසලංක සම්මාන ලබා ගැනීමට සමත් වුණා. තරගාවලියේ තවත් තරග දෙකක් අද දින පැවැත්වීමට නියමිතයි.